ඉතින් ආයිබෝන් හැමෝටම අපි ඉන්නේ යක්කුන්ගේ හෙළගලේ. ඒ කියන්නේ නගල්සල උසම තියෙන ගොම්බානියට આવවාම ගොම්බානි ඉස්සරහින් පේන හරි ලස්සන කඳු පන්තියේ ඉන්නේ මේ අපි මුහුණ දාගෙන ඉන්නේ නැගෙනහිර බෑවුම් පැත්තට. ඉතින් අපි බලමු නැගෙනහිර බෑවුමේ අපිට පේන තියෙන කඳු මොනවද කියලා නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ 2008 අවුරුද්දේ නම් කරපු. බලමු මොනවද තියෙන කඳු කියලා. අන්න අපිට පේනවා මේ යක්කුන්ගේ හෙළ ගලේ තියෙන පාතම පොයින්ට් එක. මේ ඉස්සරහින් පේන්නේ පීක් පොයින්ට් එක. ඒත් එක්කම මගේ අත හරවගෙන යනකොට අර දුරින් මම පොඩ්ඩක් zoom කරන්න බලන්නම්. අන්න අර දුරින් අර පේන්නේ අපිට නකල්ස් 5 peaks හැමෝම වගේ යන බම්බරැල්ල හරහා ගමන් කරන නකල්ස් 5 peaks තමයි අර පේන්න තියෙන්නේ. ඒත් එක්කම මෙන්න මේ කලාපයෙන් පේන්න තියෙන මෙන්න මේ ටිකේ තියෙන්නේ ওই රත්නගිරිය හරියෙන් අපි KMP වාඩියට ගමන් කරන ඒ කඳු පන්ති ටික තමයි ඔය පේන්න තියෙන්නේ. ඒත් එක්කම අන්න අර ඈතින් පේනවා ඇතා වැටෙන ඇල, කොබෝ නීලගල, ඊට පස්සේ කොටගඟ පතන තංගප්පුව පැත්තට වෙන්න තමයි අර පේන්නේ. කෝබර්ස්කේප් පැත්තට වෙන්න ඕන් ඔය දෝරුවෙන් එහා පැත්තට පේන්නේ. එතකොට ඕක හරවන් එද්දී මෙන්න මෙතන තියෙනවා අලුගල් කන්ද. ඔය පේන්නේ අලුගල් කන්ද. දවස් දෙකක ගමනක් අපිට 5 peaks හරහා එනවනම් අලුගල් කන්ද යන්න පුළුවන්. අලුගල් කන්දේ පාතින් පේනවා මෙන්න මෙතන සුදු අලුගල් කන්ද. සුදු අලුගල් කන්දත් එක්ක මේ තියෙන රිලාගල ඔය පතන කෑල්ල. ඕන් ඔය ටික තියෙන රිලාගල පතන. ඔතනින් එහා පැත්තට තමයි හීංගඟ පටන් ගන්න. ඔය අපි නම් සඳහන් නොකරන නමක් ගමක් නැති හරි උස ලංකාවේ මුල් 10ට විතර වැටෙන දියැලක් එහෙම තියෙනවා. ඔන්න ඔය කලාපේ ඔක තමයි හීංගඟ එහෙම ආරම්භ වන්නේ. ඊට පස්සේ අන්න අතන අර අලුගල් කන්දරේ එහා පැත්තෙන් තියෙන්නේ දුම්බා නාගල. ඔක තමයි අර නිදන් එහෙම හාරලා තිබ්බේ අඩි 80ක වලක් විතර. අපි දැන් අවුරුදු 4-5කට කලින් ගිහිල්ලා පෙන්නවේ. ඒක ඊට පස්සේ මේ තියෙන්නේ ගැරණිගල පතන. ගැරණිගල පතනෙන් එහා පැත්ත තමයි ඔය උඩුදුම්බර පැත්තට වැටෙන ඇලි හත එහෙම තියෙන්නේ. ගැරණිගල ඇලි හත එහෙම. කළුවල පැත්ත. ඊට පස්සේ මේ තියෙන්නේ ඔය ගැරණිගල දෝරුව ඒත් එක්ක මේ තියෙන්නේ කෙහෙල් පොත් දෝරුව. කෙහෙල් පොත් දෝරුවේ ගල තමයි ඔය තියෙන්නේ. කෙහෙල් පොත් දෝරුවේ ගලට ගාවම ඔය කණවිද්දා ගලත් පොඩ්ඩක් අපි බලමු. තව ටිකක් zoom කරගන්න. හරි. මම හිතන්නේ දැන් උතරම පේනවා. හරි. අහන් අතන තියෙනවා කෙහෙල් පොත් දෝරුවේ ගල. ඊට එහා පැත්තෙන් කියනවා අර නෙළුම්මල ගමට නායකගේ නාය පේන්න තියෙනවා ඔයාලට. ඒ නායත් එක්කම එතන පේනවා කණවිද්දාගලත් පේන්න තියෙනවා. කණවිද්දාගලට එහා පැත්තෙන් තියෙනවා අපි ඊට පස්සේ බහින්නේ කොහෙටද? අපේ රාවණා රජුරුවන්ගේ ඔය මෘතදේහය තැන්පත් කරා යයි කියන ඔතනින් පොඩ්ඩක් මේ වැහිලා තියෙන මේ කන්දට මේ යහංගලට. යහංගලින් පස්සේ මේ මෙතන මූණ ඉස්සරහා පේන්නේ අපිට මේ තුන්නිස්කල. මේ තුන්නිස්කල පේනවා නාය ගිහිල්ලා කොච්චරක් දුරට නාය ගිහිල්ලාද කියලා. තුන්නිස්කලත් එක්කම මේ පේන්නේ කටුකිතුලේ කන්ද. කටුකිතුලේ කන්ද තුන්නිස්කල නගින්න යන්නම් මෙතනින් ගිහිල්ලා වෙන මෙතනින් ගිහිල්ලා KMP වාඩියෙන් ඔතන ගිහිල්ලා ඕන් ওই රිජ් එක දිගේ තමයි තුන්නිස්කල යන්නේ. ඉතින් ඒක පෙන්නගෙන මම පොඩ්ඩක් ළඟට ගන්නම්. එතකොට තුන්නිස්කලින් ওই හරිය තියෙනවා මේ හරිය තියෙනවා හේමචන්ද්‍ර වාඩිය. හේමචන්ද්‍ර වාඩියට පස්සේ එතනින් එහා පැත්තේ පොඩ්ඩක් ඈතින් අර පේන්නේ ඒ පේන්නේ RKP එහෙම නැත්නම් රැහන කිටුව පතන. ඊට පස්සේ එතනින් එහා පැත්තේ නිකන් මොටෙයිය වගේ මොල්ලිය වගේ අපිට පේනවා. ඒක තමයි මේ ලකේගල මීමුරේ ලකේගල පැත්ත. එතනින් එහා පැත්තට ඔය හීංගක් ගලාගෙන ගිහිල්ලා වැටෙන පැත්ත තමයි ඔය පේන්න තියෙන්නේ. ඒත් එක්ක මේ පේනවා වමාරපු ගල. වමාරපු ගලෙන් වතුර පාරවල් ටිකක් එකතු වෙලා මම පෙන්නන්න බලන්නම්. ඕන් ඔතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් මේ මගේ ඇඟිල්ල තන zoom out වෙනවනේ. හරි. මම ඉතින් පෙන්නන්නම්. ඔන්න ඔතනින් ඕන් ඔය තනින් වැටෙනවා දූවිලි ඇල්ල. එතකොට දූවිලි ඇල්ල පස්සේ වාට අන්න අර හරියෙන් පේන්නේ. අන්න අර හරියෙන් පේන්නේ මහගඟේ දෝරුව. මහගඟ වෙන්න මේ ටිකෙන් එන්නේ මහගඟ. ඔන් ඔය ටිකෙන් එන්නේ මහගඟ. එතකොට ඊට පස්සේ අපි තව ටිකක් zoom out කරගමු. ඊට පස්සේ මේ පේන්න තියෙන ඔය කට්ටිය දැන් කියන්නේ නැති නකල්ස් පෙට්ටිගල. ඔය පෙට්ටිගලට තමයි අතන මුදුනට තමයි ඔය 360 view එක පේන්නේ අර පැත්තේ. එතකොට නකල්ස් පෙට්ටිගලත් එක්ක මේ ටිකේ තියෙනවා ඔය පතන් සෙට් එකක්. ඊට පස්සේ ඔය තියෙන්නේ ඇටන් වලින් පැත්තෙන් එන පාත් එක තමයි කන්දරේ එහා පැත්තෙන් තියෙන්නේ. ඇටන් වල පැත්තෙන් දූවිලි ඇල්ල ට්‍රේල් එක. එතකොට අර තියෙන්නේ ගිනි කෙලියාව පතන ගාව අර පේන්නේ ගිනි කෙලියාව පතන. ගිනි කෙලිය පතන හරියෙන් අස්සද්දමේ පතනත් එක්ක ඒ රණමුණේ පැත්තට තමයි පේන්නේ. ඔය පේන්නේ ගියේ නාය රණමුණේ පැත්තේ. හරි. එතකොට ඕක දැන් ඔය ඇවිල්ලා වැටෙන්නේ කළුගඟ ජලාශයට යන වතුර පාර. එතකොට ඔතනින් එහා පැත්ත රණමුණේ අර ඈත පේන්නේ කළුගඟ ජලාශයේ පැත්ත. එතකොට වස්ගමුව රිවර්ස්ටන් අපේ අම්පාර පැත්තට ත්‍රිකුණාමල පැත්තට තමයි ඔය අත දික් වෙන්නේ. ඒත් එක්කම අපිට වල්පොළ මුල්ල ගම පේනවා අර හරියේ. වල්පොළ මුල්ල වෙල්යාය පේනවා.
ඊට පස්සේ අර පෙන්න මානිගල කඳු වැටිය මේ තියෙන වස්ගමුවේ තියෙන ආධාරක කඳු වැටිය අර තියෙන මොරගහ කන්ද ජලාශය මේ තියෙන්නේ ළඟින්ම අපිට පේන්න තියෙනවා අපේ යකුන්ගේ හෙළ කන්දේ ටිකක් උසින් තියෙන පීක් එකක්. ඉතින් ඔහොම තමයි කඳුවල විස්තරේ. අපි අනිත් පැත්ත හර බලමු. එහා පැත්තට පේනවා ගොම්බානියයි හුන්නස්ගිරියයි ඒ පැත්තෙන් පේන කඳු සෙට් එක බලමු.